Arboan. Arboan. Goodbye. Arboan. Hi everyone friends, welcome to Nabil Sets Pro Vlog YouTube channel එක. අද මේ වීඩියෝ එකේ කතා කරන්න ඉතාමත් වැදගත් දෙයක්. අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. රට ගිහිල්ලා ගොඩ යන්න කැමති කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් මෙන්න මේ වීඩියෝ එක බලන්න. හරිද? මේක ඇත්ත කතාවක් මම කියන්න යන්නේ. ඉන්නේ මැලේසියාවේ. අර බලා ගන්න පුළුවන්. අතරම උනේ ලංකාවේ ගොඩක් අය ඉන්නවා රට ගිහිල්ලා ගොඩ යන්න කැමති අය. හරිද? රට ගිහිල්ලා ජොබ් එකක් කරලා ලක්ෂ ගාණක් හම්බ කරලා ඊට පස්සේ මේ කාර්යයක් කරේ වාහනයක් කරේ ගන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන් මෙන්න මේ වීඩියෝ එක බලන්න. හරිද? මේක මෙන්න මෙහෙම තමයි කතාව පටන් ගන්න. ළඟම නෑ නැත්තම් ළඟම යාළුවෙක් හරකින් ජොබ් එකක් සෙට් වෙනවා මැලේසියාවේ හොටෙල් ශාස්ත්‍රයේ. ඒතකොට පඩිය තමයි රිගිට් 2500ක් කියන ලක්ෂයක 80ක් වගේ පඩියක් වගේ ගන්න පුළුවන් කියලා තමයි කිව්වේ. එතකොට પાස්පෝර්ට් ඩීටේල්ස් ඉල්ලුව අනිවාර්යයෙන් වැඩේ කරන්න පුළුවන් මේක ඔයාට ගොඩ යන්න පුළුවන්. හරිද? එහෙම කියලා පොඩි ඉන්ටර්විව් එකක් තියලා. ඒවා ඉන්ටර්විව් එකෙන් කියනවා කොහොම හරි යන්න පුළුවන් එහෙනම් අපි වීසා එක ඇප්ලයි කරන්නම් කියලා. ඇප්ලයි කරන කට්ටියට දන්නේ නැහැ යාට යන්නේ තරුණ අයට දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කොහොමද ඒක වෙන්නේ ප්‍රොසෙස් එක කියලා. මොකද්ද යාලා ගොඩක් ආසාවෙන් ඉන්නවා රට යන්න. රට ගිහිල්ලා මොනවා හරි මැච් එකක් ගහලා වාහනයක් කරගෙන මොනවා හරි බිස්නස් එකක් කරන්න නැත්නම් සෙටල්මන්ට් නැත්නම් ගයක් හදන්න නැත්නම් තව වාහනයක් කරන් මොනවා හරි බිස්නස් එකක් කරන්න හරි යාලා කැමතියි තමයි රට යන්නේ. එතකොට මෙයාලා මෙහෙම කියද්දී අපි විශ්වාස කරලා සල්ලි දෙනවා. සල්ලි ඊට පස්සේ මෙයාලා ඇත්තටම දෙන්නේ එම්ප්ලොයිමන්ට් වීසා ගන්න. එම එම්ප්ලොයිමන්ට් වීසා වෙනකොට විසිට් වීසා එකක් තමයි දෙන්නේ. හරිද? විසිට් එයාලා පොඩක් කතන්දර කියනවා මේක වීසා එක දෙද්දී වීසා එක ඇවිල්ලා මෙහෙම ජොබ් එකක් වාට කන්වර්ට් කරනවා. එතකොට ඒ වීසා එක ලීගල් වීසා එකක් තමයි අප්‍රූවල් කරලා එන්නේ. හරිද? සමහර අය මෙඩිකල් දාලා ගන්නවා, සමහර අය මෙඩිකල් දාන්න නැතුව ගන්නවා. ඊට පස්සේ වීසා එක සාමාන්‍යයෙන් 10,000 ගණක් යනවා නම් ඒකට 40,000ක් වගේ අය කරනවා. අය කරලා ඊට එහා ගියපු සල්ලි ගොඩක් අය කරනවා මේ තරුණ අයගෙන් වැඩ කරන්න යන්න කියලා. එහෙම තමයි අපේ කතාව පටන් ගන්න. එහෙම ගියපු තරුණයෙක් මැලේසියාවට ආවා. පෙරේද ඇවිල්ලා එයාට රස්සාවක් වෙනවා කියලා. සාමාන්‍ය මැලේසියාවේ විසිට් වීසා එකෙන් තමයි මැලේසියාවට එන්නේ. මැලේසියාව ලංකාවේ ඉතින් ප්‍රශ්නයක් නැහැ ලංකාවේ. ඉතින් හැබැයි විසිට් වීසා එකෙන් එන්නේ වැඩ කරන්න. වැඩ ජොබ් එකට මාරු වෙන්නේ කියලා. මෙහි ඉන්න කට්ටිය මෙහි මැලේසියාව හරි වෙන තවත් රටක හරි කට්ටිය කියන අවුලක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. විසිට් වීසා එකෙන් එන්න ඔයාට ඒක මාරු කරලා දෙන්න. අපි එම්ප්ලොයිමන්ට් එක බාර දෙන්න. ෆොටෝස් යවනවා, වීඩියෝස් යවනවා, වැඩ කරන්න. සැලරි එකක් හොඳ සැලරි එකක් කියන හරිද? මුලින්ම අර තරුණයාට දන්නේ නැහැ මේ සැලරි එක මාකට් එකේ තියෙන සැලරියක්ද මොකද? එයා ඉන්නේ ලංකාවේ. එයාට තවත් රටක් ගැන එයාට අදහසක් නැහැ. ඩුබායි ගැන අදහසක් නැහැ. මැලේසියා ගැන අදහසක් නැහැ. තවත් රටක් ගැන සැලරි කියන අදහසක් නැහැ. ඒ හින්දා හරි හොඳ සැලරියක් තියෙනවා. අනිත් එක කාටවත් කියන්නෙත් නැහැ. දන්නේ කෙනෙක් කියන්නෙත් නැහැ. මොකද කිව්වොත් එහෙම එයාලට ඉරිෂා වෙයි නැත්නම් එයාලට කොහොම හරි කාටවත් කියන්නේ නැතුව තමයි රට ගිහිල්ලා මැච් එකක් ගහගෙන ගොඩ යන්නේ කියලා ගොඩක් තරමේ බලාපොරොත්තු වෙන්නේ. තරම දන්න කෙනෙක්ගෙන් ලොකුට අහන්නෙත් නැහැ. එහෙම දන්න කෙනෙක් ගාව ගිහිල්ලා ඇහුවොත් එහෙම එයාලා කියනවා ඇත්තද විස්තරය. හැබැයි එයාලා විශ්වාස කරන්නේ මේක ඇත්තද බොරුද කියලා. අපි රට යන්න කැමති නැතුව හින්දා මෙහෙම කියනවද මන්ද කියලා. ගොඩක් රට ගියපු කට්ටිය තවත් එක්කෙනෙක් තරුණයෙක් රට එනවා නම් එයාලා කියන්නේ ඇත්තටම සමහර අය ඉන්නවා එන්න කියලා කියන. හැබැයි සමහර ගොඩක් අය කියනවා මේ රට යන එකේ තියෙන කට්ට දුක වේදනාව එයාලට කියනවා. මේක තමයි ඇත්ත තත්ත්වය. ඇත්ත පිච් එක එයාලට දෙනවා. එතකොට එයාලට කියන්නේ එන්න එපා මොනවා හරි මැච් එකක් ගහන්න මෙහි. ඒක රටින් රට වෙනස් වෙනවා. ඒක සමහර ගොඩක් හොඳ රටවල් ඉන්නවා. මම මේක කියන්නේ ලේබර් ජොබ් වලට යන්න නැත්නම් හොටෙල් රෙස්ටෝරන්ට් එහෙම පොඩි ඔඩ් ජොබ්ස් වලට යන කට්ටියට තමයි මම මේක කියන්නේ. එතකොට එහෙම කියන්නෙත් නැහැ. එහෙම කියන්නේ නැතුව මෙයාලා එනවා මැලේසියාවේ ඇවිල්ලා එයාලව ඩිපෝට් කරන්න හදන. මොකද විසිට් වීසා එකෙන් සාමාන්‍ය ඇතුළට දෙන්නේ නැහැ. එයාලත් දන්නවා විසිට් වීසා එකෙන් ගිහිල්ලා එයාලා ජොබ් එකක් කරන්න යන්නේ රටට ආයෙ යන්නේ නැහැ. එයාලගේ රටට ආයෙ යන්නේ නැහැ කියලා. එතකොට එහෙම දෙයක් වෙනවා පැය 4-5ක්
වගේ තියාගන්නවා රිපෝට් රූම් එකේ. සාමාන්‍යයෙන් ගොඩක් අය රිපෝට් කරනවා 50%ම රිපෝට් කරනවා විසිට් වීසා එකෙන් එන අය මැලේසියාවේ විසිට් වීසා එකෙන් ඇවිල්ලා ජොබ් එකක් ගන්නවා කියලා හෝප් එකක් දෙනවා නම් ඒක බොරුයි. ඒක එහෙම දෙයක් කරන්න බෑ කියන එහෙම දෙයක් වෙන්නේ නැහැ. ලොකු වංචාවක් මේ ලංකාවේ වෙනවා. ලංකාවේ මේ නෙට්වර්ක් එක මැලේසියාව ඩුබායි වල ගොඩක් රටවල මේ නෙට්වර්ක් එක තියෙන අයලා මොකද්ද කරන්නේ? ඇත්තටම මෙහෙම හෝප් දීලා මෙහෙම බොරු කියලා සල්ලි ගන්නවා ඒගොල්ලන්ගේ. සල්ලි ගොඩක් ලොකු ගන්න ලක්ෂ ගණන් සල්ලි අරගෙන ගොඩක් අය එහෙම කරනවා. එතකොට එහෙම කරලා මේ මැලේසියාව ආවම පස්සේ මැලේසියාව විසිට් වීසා එකෙන් ජොබ් එකක් ගන්න අනිවාර්යෙන් එහෙම බොරු කියලා තමයි මෙයාලව ගෙන්නගෙන පාස්පෝර්ට් එක අරගන්න. ඊට පස්සේ රට යන්න බෑ. රට යනවා ලංකාවට යනවා නම් ලක්ෂ ගණන් වේදම් කරන්න වෙනවා. ඒ හින්දා තරුණ කට්ටිය යට ගිහිල්ලා ගොඩ යන්න කැමති නම් අනිවාර්යෙන් පොඩ්ඩක් හොයා බලන්න මේ රටවල මොකද්ද වෙන්නේ කියලා. ඉන්න කෙනෙක්ගේ අනිවාර්යෙන් 5 දිනකින් හරි අඩුව ගාලා 5 දිනකින් හරි අහන්න මෙන්න මෙහෙම වීසා එකක් යනවා කියලා. මම තව දෙයක් කියන්න මැලේසියාවට ඇවිල්ලා විසිට් වීසා එකෙන් ජොබ් එකක් හොයනවා නම් ඇත්තටම බොරු දෙයක්. ඒක නිකන් ස්කෑම් එකක්. හරිද? තනි කරම ස්කෑම් එකක් තමයි ඒක. ඒ හින්දා අනිවාර්යෙන් මැලේසියාව ගොඩක් අය එහෙම රැවටිලා තියෙනවා. ගොඩක් අය සල්ලි අරන් තියෙනවා කට්ටිය. සල්ලි අරන් මේ ගොඩක් අය වීසා නැතුව තමයි ඉන්නේ. වීසා නැතුව හිටියාම එළියට යන්න බෑ. එළියට ගිහිල්ලා වැඩක් කරන්න බෑ. නැත්නම් මොනවාරි අවශ්‍ය දෙයක් ගන්න බෑ. මොකද පොලිසියෙන් අල්ලනවා වීසා නැත්නම්. බලනවා අනිවාර්යෙන් හදිසියකට මොනවාරි මෙඩිකල් එකට හරි එළියට යන්න බෑ. වීසා නැත්නම්. එතකොට මෙයාලා කියනවා කද්දි වීසා නැතුව ප්‍රශ්න නැහැ. මෙහි ආවම පස්සේ කියනවා වීසා නැතුව ප්‍රශ්න නැහැ වැඩ කරන්න සල්ලි හම්බ වෙනවා කියලා. එහෙම බොරු වලට රැවිලා ලංකාවට මේ ලංකාවෙන් තාත් රටකට යන්න එපා. අනිවාර්යෙන් මේක ඔයාලට වැදගත් වීඩියෝ එකක් වෙයි. මැලේසියා ගැන ගොඩක් තොරතුරු ඔයාලට දැනගන්න ඕන අනිවාර්යෙන් මේ වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යයෙන්ම කමෙන්ට් එකට රිප්ලයි කරලා ඔයාලට අවශ්‍ය තොරතුරු දෙන්න. හරිද? තවත් තරුණයෙක් වෙන්න තවත් මේ වගේ සිදුවීමකට මුහුණ දීපු තරුණයෙක් වෙන්න එපා කියලා තමයි මම ඉල්ලන්නේ. මේක ඇත්ත කතාවක්. එයා තාම රිපෝට් කරලා එයා ලංකාවට ඇරියා. තවත් එක්කෙනෙක් ඉන්නවා. තවත් යාළුවෙක් එයා ඒ පෙරදෙලා මෙහෙම ජොබ් එකක් දෙනවා කියලා සල්ලි අරගෙන ඊට පස්සේ ගොඩක් දන්න නැහැ කට්ටියගේ අඳුරන මාර්ගයෙන් තමයි මේවා එන්නේ. මොකද එයාලා දන්නේ නැහැ මොකද්ද කවුද මහලා කියන හැටියට එයාලා පිළිගන්නවා. ඒ හින්දා මේ වගේ සිදුවීමක් ඔයාලට ඉඩ නොවෙන්න බලා ගන්න. සල්ලි දෙන්න එපා කාටවත්. අනිවාර්යෙන් බලන්න වීසා තියෙනවා නම් අනිවාර්යෙන් යන්න. ස්ටුඩන්ට් වීසා අපේක්ෂා නැහැ. ස්ටුඩන්ට් වීසා එකේ වෙනවා ප්‍රොසීජර් එක. එම්ප්ලොයිමන්ට් යනවා නම් අනිවාර්යෙන් වීසා නැතු විසිට් වීසා ගිහිල්ලා නිකන් රස්සියාදු වෙන්න එපා කියලා තමයි කියන්නේ. එහෙනම් ජය වේවා.